ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා චොක්ලට් බ්‍රවුනි රෙසිපි එකක් ගේන්න කියලා. ඉතින් අද අරන් ආවා ඔයගලන්ට බ්‍රවුනි රෙසිපි එකක්. මම ලොකු බ්‍රවුනි ෆෑන් කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මේ රෙසිපි එක හරිම රහයි. මම දසරක් විතර හදලා තියෙනවා. ඔයගලන්ටත් කැමති නම් ෆලෝ කරලා බලන්න. මේක හරිම ෆජි ගුයි බ්‍රවුනි රෙසිපි එකක්. ඉස්සෙල්ලා අපි ඩාර්ක් චොක්ලට් චිප්ස් උයි බටර් එකයි මයික්‍රෝවේව් එකේ මෙල්ට් කරන්න ඕනේ. තප්පර 15ක් මෙල්ට් කරලා මික්ස් කරලා ආයෙ තව තප්පර 15ක් දාන්න. ඒ විදිහට ටික ටික මයික්‍රෝවේව් කරලා මේක මෙල්ට් කරලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපිට ඕනේ දුඹුරු සීනි, සුදු සීනි. බිත්තර ටිකක් මේකටම දාන්න. තව වැනිලා ටිකක් දාගන්න. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුන දාලා අපි මේක හොඳට බීට් කරන්න ඕනේ. විනාඩි 5ක් විතර හයි ස්පීඩ් බීට් කරගන්න. මේ මෙතනදී අපි මේක හොඳට බීට් කරගත්තොත් තමයි අර බ්‍රවුනි එකේ ලස්සනට උඩ ක්‍රැක් වෙලා එන්නේ. ඉතින් සාමාන්‍යයෙන් බ්‍රවුනි එකේ ක්‍රැක් එක තියෙන්න ඕනේ. ඒකින්ද හොඳට බීට් කරගන්න. ඊට පස්සේ අපි හදලා තියාගත්ත චොක්ලට් බටර් මික්ස් එක මේ මික්ස් එකට දාගන්න. දැන් අපිට බීට් එක ඕනේ නැහැ. ස්පැටියුලා එකක් අරගෙන මේ දෙක හොඳට ෆෝල්ඩ් කරගන්න. ඊළඟට අපි දාගන්නවා පාම් පිටි, බේකින් පවුඩර් ටිකක්, ඒ වගේම කොකෝ පවුඩර්. අනිවාර්යෙන් පාම් පිටි එකයි කොකෝ පවුඩර් එකයි හලලා අරගන්න මේ රෙසිපි එක හදන්න. ඊට පස්සේ මේ ටිකත් හොඳට ෆෝල්ඩ් කරගන්න. ගොඩාක් ඕවර් මික්ස් කරගන්න එපා බැටර් එක. පාම් පිටි එක දැම්මට පස්සේ මේ වගේ තමයි ඔයාගේ බැටර් එක තියෙන්න ඕනේ. හරිම ෂයිනි ග්ලොසි බැටර් එකක්. දැන් අපි මේක දාගන්නවා අපේ බේකින් ට්‍රේ එකට. ඔයිල් පේපර් එකක් අනිවාර්යෙන් දාගන්න. ඔයාගේ oven එක ප්‍රීහීට් කරගන්න සෙල්සියස් අංශක 180ට. අපි මේක බේක් කරගන්න ඕනේ විනාඩි 30ක් 35ක් විතර. ටූත්පික් ටෙස්ට් එකක් කරන්න. ටූත්පික් එක එළියට එන්න ඕනේ බැටර් එක ටිකක් මෙන්න මේ විදිහට තියෙන විදිහට. ෆුල් අපි බේක් කරගන්න ෆජි බ්‍රවුනි එකක් හදාගද්දි. oven එකෙන් එළියට ගත්තට පස්සේ ට්‍රේ එකෙන් එළියට ගන්න හදන්න එපා. ඔහොමම ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕවර්නයිට්. එහෙම නැත්නම් පැය 7ක් 8ක් ෆ්‍රිජ් එකේ තියලා අරගන්න. නැත්නම් ඒ වෙලාවෙම කපන්න ගියොත් මේක ගුයි වැඩි. හරියට කපා ගන්න හම්බෙන්නේ නැහැ. ඔයත් හදලා රස බලන්න. හරිම චොක්ලටි ෆජි බ්‍රවුනි එකක්.